මල්ටිවිටමින් එකක් හරි කොලජන් එකක් හරි මොනවා හරි අපි ඇඟට ගන්න විටමින් එකක් මොනවා හරි බෙහෙත් එකක් ගත්තත් අපෙන් අහන්නේ මේකේ weight එක වැඩි වෙනවද අපේ ඇඟ මහත් වෙයිද ඒ වගේ දේවල්. දිගින් දිගටම පුරුද්දක් වශයෙන් මේ ක්‍රියාවන් වල නිරත වෙනවා නම් ඔන්න ඉතින් පොඩි අවධානයක් තියෙනවා ඔයාලගේ ලස්සන වීම සම්බන්ධව. අයිබෝන්. ඉතින් වෙනද වගේම වටිනා වීඩියෝ එකක් අරන් තමයි අද මම ඔයාලා ළඟට ආවේ. ගොඩක් අය අහලා තියෙන ප්‍රශ්නකට උත්තරයක් අරගෙන තමයි මම අද ඔයාලත් එක්ක ඇවිල්ලා ඉන්නේ. හැමෝටම තියෙන ප්‍රශ්නයක් තමයි අද වර්තමාන සමාජයේ ගොඩක්ම ප්‍රශ්නයක් වෙලා තියෙන සහ හැමෝම හොයලා බලන හැමෝම ඉම්ප්‍රෙස් කරන දෙයක් තමයි කොලජන් කියලා කියන්නේ. කොලජන් කියන්නේ මොකක්ද කියලා අපි මුලින්ම බලමු ඉස්සෙල්ලා. ඉතින් කොලජන් කියලා කියන්නේ ප්‍රෝටීන් එකක්. කොලජන් හැදිලා තියෙන්නේ මොනවද කියලා හැමෝටම තියෙන ප්‍රශ්නයක් තමයි. කොලජන් කියන්නේ ප්‍රෝටීන් එක අපේ ඇඟේ ප්‍රෝටීන සංයුතින් 30%ක්ම තියෙන්නේ කොලජන්. ඉතින් මේ කොලජන් තියෙන්නේ අපේ සෛල අතර සෛලවල අපේ ඇඟේ සෛල අතර අවකාශයේ බහිස්සෛලීය තරලයේ තමයි මේ කොලජන් ප්‍රෝටීන් එක වැඩිපුරම තියෙන්නේ. ඒ වගේම තමයි සම්බන්ධක පටක හදන්න මේ කොලජන් ස්ට්‍රක්චර් එක තමයි පාවිච්චි වෙලා තියෙන්නේ. ඉතින් සාමාන්‍යයෙන් අපි ඉපදුණු දා ඉඳලාම මේ කොලජන් අපේ ඇඟේ හැදෙනවා. ඒ හින්දා තමයි අපි ලස්සනට පිරීලා මූණු පිරීලා හරි ලස්සනට අපි පොඩි කාලේ ඉඳන් අතරුණ වයස වෙනකම්ම ඉන්නේ. හැබැයි අවුරුදු 25න් පස්සේ මේ තත්ත්වය ටිකෙන් ටික වෙනස් වෙනවා. ඒ කියන්නේ අපේ ඇඟේ කොලජන් හැදෙන ශීඝ්‍රතාවය අඩු වෙනවා. ටිකෙන් ටික වර්ධන වේගය අඩු වෙනවා. එතකොට තමයි අපේ හැමේ අපේ මූණේ විශේෂයෙන්ම fine lines, wrinkles, හැම රැලි වැටෙනවා, එල්ලා වැටෙනවා, ඒ වගේ ප්‍රශ්න වලට අපේ තරුණ කාන්තාවන්, ඒ වගේම පුරුෂයන්ොත් ගොඩක් වෙලාවට ලක් වෙන ප්‍රශ්නයක් තමයි. ඉතින් මේ කොලජන් වල හැදෙන ශීඝ්‍රතාවය අඩු වෙන එක තමයි මේකේ ප්‍රශ්නය. ඉතින් අපි බලමු මේ කොලජන් කියන්නේ මොකක්ද? කොලජන් හැදෙන්නේ කොහොමද? ඒ ටික තමයි අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. කොලජන් වර්ග දෙකක් තියෙනවා. කොලජන් එක වර්ගයක් තමයි අන්ඩීනේජ් කොලජන්. ඒ වගේම හයිඩ්‍රොලයිස් කොලජන් කියලා. එතකොට අන්ඩීනේජ් කොලජන් එකේ කොම්ප්ලෙක්ස් එකක් විදිහට තමයි තියෙන්නේ. ඒක ඇබ්සෝර්ප්ෂන් අඩුයි. කියන්නේ අපේ උරා ගැනීම ඇඟට උරා ගැනීම අඩුයි. හයිඩ්‍රොලයිස් කොලජන් එක තමයි අපේ ඇඟට ඇබ්සෝර්ප්ෂන් එකේ මූඩ් එකෙන්ම තියෙන්නේ. ඒ කියන්නේ හයිඩ්‍රොලයිස් කොලජන් තමයි අපේ ඇඟට අපි පිටින් ගන්නවා නම් අපි හයිඩ්‍රොලයිස් කොලජන් එකක් තමයි ගන්න ඕන. ඒ වගේම තමයි අපේ එන්වයරන්මන්ට් එකේ කොලජන් වර්ග 28ක් විතර තියෙනවා. ඒ අතරින් අපේ ඇඟේ තියෙන ප්‍රධාන වශයෙන් කොලජන් වර්ග 5යි. ඒක type 1, type 2, type 3, type 4, type 5 විදියට තමයි තියෙන්නේ. එතකොට අපි බලමු මේ type 1 කොහෙද තියෙන්නේ, type 2 කොහෙද තියෙන්නේ අපිට confuse නේ. type 1 කියන එක තියෙන්නේ අපේ skin එකේ, ඒ වගේම bones වල, ligaments වල සහ tendons වල. ligaments කියලා කියන්නේ අපේ අස්ථි දෙකක් එකට ගැටෙන ස්ථාන. අස්ථි දෙකක් සම්බන්ධ වන ස්ථානයේ තියෙන පටකවලට අපි කියනවා ligaments කියලා. එතකොට ඒක තමයි ඒ වගේ කොලජන් තියෙනවා. ඒ වගේම තමයි අස්ථියක් එක මසල් එකක් සම්බන්ධ වෙන අවස්ථාවක්. ඒ කියන්නේ අස්ථියකට මාංශ පේශී සවිවරන තැනදී එතනදී තියෙන ඒ කියන්නේ අපි කියනවා ඒවට ටෙන්ඩන්ස් කියලා. ඒත් ඒ වගේ තැන්වල තියෙන ගොඩක් වෙලාවට කොලජන්. එතකොට ස්කින් එකේ ස්පෙෂලි අපේ ස්කින් එකේ ලේයර්ස් තුනක් තියෙනවා. අපි චර්මය, අදස් චර්මය, උප චර්මය කියලා. මේ අදස් චර්මය කියන්නේ මැද ලේයරේ තමයි අපේ ග්‍රන්ථි නාල පිහිටලා තියෙන්නේ. එතකොට එතනින් තමයි අපේ කියන රෝම කූප පටන් ගන්නෙ මේ අදස් චර්මයෙන්. එතකොට ඒ ස්ථානවල ගොඩක්ම ඉලාස්ටික සම්බන්ධ මේ කොලජන් තියෙනවා. එතකොට අපි කොලජන් එකක් ස්කින් එක ફોකස් කරලා ගන්නවා නම් type 1 එක තමයි ගන්න ඕනේ. ඒ වගේම type 3 එකක් තියෙනවා. type 2 එක තියෙන ගොඩක් වෙලාවට කාටිලේජ් සම්බන්ධ වන joints වල. ඒ කියන්නේ අපේ joints වල කාටිලේජ් සම්බන්ධ වන කාටිලේජ් හැදෙන තැන්වල තමයි මේ type 2 කියන කොලජන් එක වැඩි වශයෙන් බහුලව පවතින්නේ. ඒ කියන්නේ වැලමිට ආශ්‍රිතව ඒතකොට අපේ මේ පුරුක්, ඇඟිලි පුරුක් joints ඒ වගේම නැවෙන තැන් ඒ හැම තැනදීම ගොඩක් වෙලාවට ජොයින්ට් සම්බන්ධ වෙන තැන් වල තමයි type 2 කියන කොලජන් එක තියෙන්නේ. type 3 කොලජන් එක තියෙන්නේ muscles වල, arteries වල, ඒ වගේම organs වල. ඒ කියන්නේ මාංශ පේශී, එතකොට අපේ අවයව, අපේ පද්ධති, ඒ වගේම අපේ රුධිර නාලවල තමයි තියෙන්නේ මේ type 3 කියන කොලජන් එක. ඒ වගේම type 4 කියන කොලජන් එක තියෙන්නේ muscle මේ layer of the skin. අර මම ඉස්සෙල්ලා කිව්වා වගේ ස්කින් එකේ ලේයර්ස් වල තමයි type 4 කියන කොලජන් එක වැඩියෙන්ම තියෙන්නේ. එතකොට type 5 කොලජන් එක තියෙන්නේ අපේ ඇහි කෝනියා එකේ, ඒ කියන්නේ අපේ ඇහි කණිනිකාවේ, ඒ වගේම ටිෂුස් වල, hair එකේ, ඒ වගේම ස්කින් එකේ type 5 කියන කොලජන් එක අන්තර්ගත වෙලා තියෙනවා. ඉතින් අපි බලමු මේ කොච්චර දවසකට ප්‍රමාණයක් මේ කොලජන් අපි එළියෙන් ගන්නවා නම් අපි ඇඟට ගන්න ඕනද කියලා. ඒ කියන්නේ 2.5 ග්‍රෑම්, ඒ කියන්නේ ග්‍රෑම් 2000 මිලිග්‍රෑම් 2500ක් සහ මිලිග්‍රෑම් 15000 අතර. ඒ කියන්නේ 2.5 ග්‍රෑම් to 15 ග්‍රෑම් අතරතුර අපිට මේ කොලජන් එක ඩේලි ඉන්ටේක් එක විදිහට ගන්න පුළුවන්. ඒ වගේම තමයි
මේ කොලජන් එක ගන්නේදී අපි කොලජන් එක හැදිලා තියෙන්නේ විදිය අපි චුට්ටක් බලමු කිමිකල් ස්ට්‍රක්චර් එක කොහොමද මේක හැදිලා තියෙන්නේ කියලා. කොලජන් කියන්නේ ප්‍රෝටීන් එකක් කියලා මම ඔයගොල්ලන්ට ඉස්සෙල්ලාම කිව්වනේ. ඒතර මේ ප්‍රෝටීන් හැදිලා තියෙන්නේ ඇමයිනෝ ආම්ල වලින්. ඒතර මේ ඇමයිනෝ ආම්ල රාශියක් අපේ ඇඟේ තියෙනවා. ඒකෙන් ඇමයිනෝ ආම්ල 3 එකතු වෙලා තමයි මේ ප්‍රෝටීන් එක හැදිලා තියෙන්නේ. ඒ කියන්නේ ප්‍රෝලයින්, ග්ලයිසින් සහ හයිඩ්‍රොක්සි ප්‍රෝලයින් කියන ඇමයිනෝ ආම්ල 3 එකතු වෙලා තමයි මේ කොලජන් කියන්නේ හේලික්ස් එක. මේක ට්‍රිපල් හේලික්ස් එකක් විදිහට තමයි හැදිලා තියෙන්නේ. ට්‍රිපල් හේලික්ස් එකක් කියලා කියන්නේ සර්පිලාකාර දඟරයක් වගේ. මේ වගේ අණු තුනක් එකතු වෙලා සර්පිලාකාර දඟරයක් විතර ඔයගොල්ලෝ දැකලා ඇති DNA අණු කොහොමද තියෙන්නේ කියලා. අන්න ඒ වගේ ටයිප් එකේ ට්‍රිපල් හේලික්ස් එකක් විදිහට තමයි මේ කොලජන් තන්තු ආකාරයට තමයි හැදිලා තියෙන්නේ. ඒකේ සින්තසිස් එකට. ඒ කියන්නේ ඒ කොලජන් එක ඇමයිනෝ ආම්ල 3 එකතු වෙලා කොලජන් එක හැදෙනකොට මේ සංශ්ලේෂණය වෙද්දී විටමින් C කියන්නේ ඇන්ටිऑක්සිඩන්ට් එකක් විදිහට විටමින් C අපි භාවිතා කරන්න කියලා කියනවා. ඒ විටමින් C යූස් කරන්නේ ඒ කොලජන් මේ process එක සින්තසයිස් වෙන්න. අපි දැන් කතා කරා කොලජන් කියන්නේ මොකක්ද? කොලජන් කොහොමද හැදෙන්නේ? කොලජන් ටයිප්ස් මොන විදිහටද අපේ ඇඟේ තියෙන්නේ? සහ ඒ වගේ දේවල්. එතකොට අපි බලමු මේ කොලජන් වලින් කරන කාර්යභාරය කියන්නේ කොලජන් වල රෝල් එක මොනවාද කියලා අපේ ඇඟේ. කොලජන් වලින් රෝල්ස් ගොඩාක් අපේ ඇඟේ කරනවා. මම ඔයාලට ඉස්සෙල්ලා කිව්වා වගේ ස්කින් එකේ හෙල්ත් එක මේන්ටේන් කරනවා. ඒ වගේම රිලීව් ජොයින්ට් පේන්ස්, අපේ ජොයින්ට් පේන්ස් අඩු කරනවා. ප්‍රිවෙන්ට් බෝන් ලොස්, ඒ කියන්නේ අස්ථි දිරණ එක අඩු කරනවා. ඒ වගේම boost of muscle mass එක අපේ මාංශ පේශි වර්ධනය කරනවා. ඒ වගේම promote heart health එක වැඩි කරනවා. brain health එක වැඩි කරනවා. ඒ වගේම gut health එක වැඩි කරනවා. ඒ වගේම අපේ hair nails strength කරනවා, ශක්තිමත් කරනවා. අපේ හිස කෙස් කැඩලා යන්නේ නැහැ, නියපොතු කැඩලා යන්නේ නැහැ කොලජන් තියෙද්දි. ඒ වගේම තමයි weight loss ඉෆෙක්ට් එකකුත් තියෙනවා. දැන් ගොඩක් අයට තියෙන ප්‍රශ්නේ තමයි මල්ටි විටමින් එකක් හරි කොලජන් එකක් හරි මොනවා හරි අපි ඇඟට ගන්න විටමින් එකක් මොනවා හරි බෙහෙත් එකක් ගත්තත් අපෙන් අහන්නේ මේකෙන් weight එක වැඩි වෙනවද? අපේ ඇඟ මහත් වෙයිද? ඒ වගේ දේවල්. ඉතින් කොලජන් ගන්නෙද්දී කිසි දෙයකට බය වෙන්න දෙයක් නැහැ ඔයාලට. weight loss effect එකක් තමයි තියෙන්නේ. ඒ කියන්නේ අපේ weight එක අපේ shape එක manage කරනවා කොලජන් වලින්. ඊළඟට අපි බලමු මේ කොලජන් ડિප්ලීෂන් වෙන අවස්ථාව වෙන මොනවද කියලා. ඒ කියන්නේ අපි කොලජන් ඇඟේ හැදෙන එක නවත්තන සහ කොලජන් ඇබ්සෝර්ප්ෂන් වළක්වන සාධක කිහිපයක් තියෙනවා. අපි බලමු මේ මොනවද කියලා. ප්‍රධාන සාධකය තමයි exposed to sunlight. අපි ගොඩක් ඉර එළියට, තද ඉර එළියේ වැඩ කරනවා නම් අපේ කොලජන් සංශ්ලේෂණය වෙන එක, කොලජන් නිපද වෙන එක අපේ ශරීරයේ අඩු කරනවා. ඒ කියන්නේ උදෑසන විටමින් D සංශ්ලේෂණය කරන ඉර එළිය ගැන නෙමෙයි මම මේ කතා කරන්නේ. උදේ 7ත් 9ත් අතර ඉර එළිය නෙමෙයි මම කතා කරන්නේ. ඊට පස්සේ අපි තද හිරු එළියට නිරාවරණය වෙනවා නම් අපේ ඇඟේ කොලජන් නිෂ්පාදනය අඩු වෙනවා. ඒ වගේම තමයි අපි ඇල්කොහොල් පාවිච්චි කරනවා නම් කොලජන් නිෂ්පාදනය අඩු වෙනවා. ඉතින් ඇල්කොහොල් පාවිච්චි කරන අයට මම හිතනවා දැන් ඉතින් ලස්සනට ඉන්නවනම් පොඩ්ඩක් ඇල්කොහොල් ගන්න එක අඩු කරොත් හොඳයි කියලා. ඒ වගේම තමයි ටොබැකෝ නිෂ්පාදනය කියන්නේ දුම්කර ආශ්‍රිත නිෂ්පාදන සිගරට් මේ කොලජන් අපේ නිෂ්පාදනය ඇඟේ අඩු වෙනවා දිගින් දිගටම ගනිද්දී. එතකොට දිගින් දිගටම පුරුද්දක් වශයෙන් මේ ක්‍රියාවන් වල නිරත වෙනවා නම් ඔන්න ඉතින් පොඩි අවධානයක් තියෙනවා ඔයාලගේ ලස්සන වීම සම්බන්ධව. ඒ කියන්නේ හැඩට වැඩට ඉන්න ඕන නම් ඔයාලට ඒ දේවල් වලින් පොඩ්ඩක් ඈත් වෙන්න වෙනවා. ඒ වගේම තමයි ඩයබටික්ස් අපේ බ්ලඩ් ෂුගර් ලෙවල් එක වැඩි වෙනවා නම් ඇඟේ කොලජන් නිෂ්පාදනය අඩු වෙනවා. ඒකත් එක සාධකයක්. අපි සාධක 4ක් කතා කරා. මේන්ම සාධකය තමයි අපේ ස්ත්‍රී පුරුෂ දෙපාර්ශ්වයටම බලපාන සාධකය තමයි ස්ට්‍රෙස් එක. ස්ට්‍රෙස් කියලා කියන්නේ අපි ඔයගොල්ලෝ හැමෝම දන්නවා අපි ස්ත්‍රී පුරුෂ දෙපාර්ශ්වෙම දැන් අපි වර්ක් කරනවා. ඉතින් මේ වර්ක් කරද්දී සහ අපි ගෙදර වැඩ මැනේජ් කරද්දී අපිට ස්ට්‍රෙස් එනවා කියලා හැමෝම කියනවා. ඒ කියන්නේ ඒ සම්බන්ධව අපි ඉස්සරහට වීඩියෝ එකකින් කතා කරමු. එතකන් අපි පොඩියට අයිඩියා එකක් අරන් යන්න ස්ට්‍රෙස් ගන්න එපා. ගොඩක් ප්‍රශ්න ඔළුවේ තියාගන්න එපා. ඒ තියාගත්ත පස්සේ තමයි අපේ ඇඟේ කොලජන් නිෂ්පාදනය අඩු වෙනවා. ඉතින් ඔයගොල්ලන්ට ලස්සනට හැඩට වැඩට ඉන්න ඕන නම් මේ දේවල් වලින් පොඩ්ඩක් ඈත් වෙලා ඉන්න ඕනේ. ඒ වගේම තමයි මේ දේවල් කියන්නේ අපි කොලජන් අපේ මං කියවනේ ඇඟේ හැදෙන එක අඩු වෙනවා කියලා අවුරුදු 25න් පස්සේ. ඒ නිසා අපි කොලජන් නිෂ්පාදනයක් ගන්නවා නම් අපි 2.5 to 15 gram daily intake එක මේ අතරතුර ගන්න ඕනේ daily. ඒ වගේම තමයි විටමින් C සමග ගන්න ඕන කිව්වේ මම කිව්වේ සින්තසයිස් වෙන එක වැඩි කරනවා. කොලජන් සින්තසයිස් වෙන එක වැඩි කරනවා විටමින් C වලින්. ඉතින් මේ දේවල් එක්ක මම හිතනවා ඔයගොල්ලන්ට කොලජන් සම්බන්ධව හිතේ තිබිච්ච ප්‍රශ්න වලට ඔක්කොටම උත්තර ලැබිලා ක්ලියර් අයිඩියා එකක් ඇති කියලා.
ඉතින් මේ වගේ වටිනා වීඩියෝ එකකින් ළඟදිම ඔයාලත් එක්ක තියෙන මම බලාපොරොත්තු වෙනවා. මොනවා හරි ප්‍රශ්නයක් හරි තියෙනවා නම් ඔයාලා කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒ වගේම තමයි ලයික් කරලා බෙල් අයිකන් එක ක්ලික් කරලා තියාගන්න. එතකොට මගේ වීඩියෝ එක රිලීස් වෙච්ච එකම ඔයාලට බලන්න පුළුවන්. සුබ දවසක් ප්‍රාර්ථනා කරන හැමෝටම ආයිබෝවන්.